හරි අයිබෝවන් ඉතින් ඔය එකතු වෙලා ඉන්නේ මෙන්න ඕගඩික් වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි මෙන්න මේ වීඩියෝ එකේදී ඇමීන සහ ඒමයිඩ පිළිබඳව කතා කරනවා. හරි අපි ඉස්සල්ලාම බලමු මොකද්ද ඇමීනියක් කියන්නේ කියලා. ඇමීනියක් කියලා කියන්නේ නයිට්‍රජන්ට ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න එයාට අපි කියනවා ඇමීනියක් කියලා. එතකොට මෙන්න මේ ආකාරයට නයිට්‍රජන් ඉන්නවා නම් මේ නයිට්‍රජන්ට ඇල්කිල් කාණ්ඩ එකක් බැඳලා තියෙනවා නම් හරිද මෙන්න මෙහෙම ඇල්කිල් කාණ්ඩ බැඳලා තියෙනවා නම් අන්න එයාට අපි කියනවා මොකද්ද ඇමීනයක් කියලා. මෙන්න මේ ඇමීනය ඇල්කිල් කාණ්ඩ බැඳෙන සංඛ්‍යාව අනුව කොටස් තුනකට බෙදෙනවා. ප්‍රාථමික ඇමීන, ද්විතීක ඇමීන සහ තෘතීක ඇමීන විදියට. එතකොට ප්‍රාථමික ඇමීනයක් කියලා කියන්නේ මෙන්න මේ නයිට්‍රජන්ට ආර් කාණ්ඩ එකක් බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා ප්‍රාථමික ඇමීන කියලා. ප්‍රාථමික ඇමීන කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ නයිට්‍රජන්ට ආර් කාණ්ඩ දෙකක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියනවා ද්විතීක ඇමීන කියලා. ද්විතීක ඇමීන කියලා අපි එයාට කියනවා. ඒ වගේම මෙන්න මේ නයිට්‍රජන්ට ආර් කාණ්ඩ තුනක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියනවා තෘතීක ඇමීන කියලා. තෘතීක ඇමීන කියලා කියනවා. එතකොට මොකද්ද? ආර් කාණ්ඩ එකක් නම් ප්‍රාථමිකයි, ආර් කාණ්ඩ දෙකක් නම් ද්විතීකයි, ආර් කාණ්ඩ තුනක් නම් තෘතීකයි විදිහට අපිට මේ ආකාරයට ඇමීන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඇමීන පිළියෙල කරගන්නේ මොන ආකාරයකටද කියන එක අපි ඊළඟට කතා කරමු. හරිද? හරි. උදාහරණයක් අපි ගමු මෙන්න මේ විදිහට. අපිට ඇමීන පිළියෙල කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කොහොමද? මෙන්න මෙහෙම CN කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් R ට CN කාණ්ඩයක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න යාට අපිට දාන්න පුළුවන් පළවෙනියටම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් මෙන්න මේ ආකාරයට එකතු කරන්න පුළුවන්. අන්න එහෙම එකතු කිරීමේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ RCN කාණ්ඩය RCH2NH2 කාණ්ඩයක් බවට මෙන්න මේ ආකාරයට පත් වෙනවා. පැහැදිලිද? මේකෙන් අපිට පුළුවන් මොකද්ද? CN කාණ්ඩයක් මගින් ඇමීනය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රතික්‍රියාව සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් හරහාද සිදු කරගන්න අපිට පුළුවන්. හරිද? සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් හරහාද සිදු කරගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි මෙන්න මේ ඒමයිඩ් එකකට ඒමයිඩ් එකක් ගත්තොත් මෙන්න මේ ඒමයිඩ් එකටත් මේ තියෙන්නේ R C දිත්ත බන්ධන O NH2 කියන එක්කෙනා. හරිද? මේ තියෙන ඒමයිඩ් එකක්. මෙන්න ඒමයිඩ් එකටත් අපිට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් සමග මෙයා ප්‍රතික්‍රියා කිරීමෙන්ද අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයට ප්‍රාථමික ඇමීනය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට ප්‍රාථමික ඇමීන පිළියෙල කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙහෙම ඇල්කිල් හේලයිඩ් ඉන්නවා නම් මම උදාහරණයක් මෙන්න මෙහෙම ගන්නම්. CH3Cl කියන්නේ ඇල්කිල් හේලයිඩයක්. මෙන්න මෙයා සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරනවා. මේදී CH3Cl මවුල එකක් තිබ්බොත් එහෙම අන්න ඒකදී අපිට ප්‍රාථමික ඇමීනයක් කරන CH3NH2 කෙනෙක් කෙනා නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයාගේ මවුල සංඛ්‍යාව මවුල දෙකක් වුණොත් අන්න ඒ අවස්ථාවේ සාන්ද්‍ර ඇමෝනියත් එක්ක මෙයා ප්‍රතික්‍රියා කිරීමේදී මෙන්න මේක රත් කරන්නත් ඕනේ. සාන්ද්‍ර ඇමෝනියා දාලා රත් කිරීමේදී අන්න ඒකෙදිත් අපිට මොකද්ද වෙන්නේ? ද්විතීක ඇමීනයක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ CH3Cl මවුල තුනක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරොත් එහෙම අන්න ඒකෙදි අපිට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් ඒකෙදිත් අපිට පුළුවන් සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරලා මෙන්න මේකෙදි තෘතීක ඇමීනයක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අවසානයේ මෙන්න මේ CH3Cl මවුල සංඛ්‍යාව 4 හෝ ඊට වඩා වැඩි නම් වැඩිපුර එකතු කිරීම මගින් අපිට පුළුවන් වෙනවා ඒත් සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ ආකාරයට චාතුර්ථක ඇමෝනියම් ලවණය මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේකෙදී CH3Cl ඒ කියන්නේ ඇල්කිල් හේලයිඩ් මවුල ප්‍රමාණයට අනුව ඒකෙන් අපිට නිර්මාණය වන ඇමීන ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට CH3Cl මවුල එකක් නම් ප්‍රාථමිකයි, දෙකක් නම් ද්විතීකයි, තුනක් නම් තෘතීකයි. තුනකට වඩා වැඩියෙන් තියෙනවා නම් අන්න එතකොට චාතුර්ථක ඇමෝනියම් ලවණය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් වෙනවා මොනවාද? ඇමීන නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඇමීනයක් කියලා කියන්නේ
සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම එයා භාෂ්මික සංයෝගයක්. එතකොට එයා අම්ල සමග මෙන්න මේ ආකාරයට ප්‍රතික්‍රියා කරනවා. මේ තියෙන්නේ ඇමීනයක් නම් මෙයා මෙන්න මේ ආකාරයට අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමේදී එයාගේ ලවණය මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමක් සිදු කර ගන්නවා. එයා HNO3 එක ප්‍රතික්‍රියා කරොත් මෙන්න මේ ආකාරයට RNH3 plus NO3 minus කෙනෙක් කෙනා මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමක් වෙනවා. පැහැදිලිද? ඒතර ඇමීනයක් කියන්නේ මොකද්ද? ඇමීනයක් කියන්නේ භාෂ්මිකයි. ඒ හින්දා මොකද්ද වෙන්නේ? මෙයාලා HCl සහ HNO3 සමග මෙන්න මේ ආකාරයට ප්‍රතික්‍රියා කරන ලවණය හදනවා. ඒ වගේම ප්‍රාථමික ඇමීන ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රාථමික ඇමීන ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් නයිට්‍රයිඩ් සහ තනුක HCl සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේක අපිට කියනවා HNO2 කියලා. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමේදී මෙන්න මේ NH2 කාණ්ඩය OH කාණ්ඩයක් බවට පත් වෙලා මෙන්න මේ ආකාරයට ඇල්කොහොලයක් ලබා දෙනවා. ඒ වගේම මේකෙදී නයිට්‍රජන් වායුව පිට වෙලා යනවා. පැහැදිලිද? එහෙනම් ප්‍රාථමික ඇමීන HNO2 සමග ප්‍රතික්‍රියාවෙන් ඇල්කොහොලයක් ලබා දීමක් සිදු කරනවා. මේකත් හොඳට මතක තියාගන්න. ඊළඟ එක තමයි මේක ද්විතීයික ඇමීන. ද්විතීයික ඇමීන මෙන්න මේ ආකාරයටම මෙන්න මේ සංයෝග මෙන්න මේ දෙන්නත් එක්ක ප්‍රතික්‍රියා කිරීමක් කරනවා. මෙන්න මේ ආකාරයට HNO2 සමග මෙයා ප්‍රතික්‍රියා කිරීමේදී හොඳට මතක තියාගන්න මේකේ අලුත්ම සංයෝගයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ RN R වතාවක් N ද්විත්ව බන්ධන O කියන නයිට්‍රෝසෝ ඇමීන් කෙනෙක් කෙනා නිර්මාණය කරනවා. මේ තියෙන නයිට්‍රෝසෝ ඇමීන් කෙනෙක් කෙනා මෙන්න මෙයා කහ පාට තෙලක්. හරිද? මෙයා කහ පාට තෙලක් වෙනවා. පැහැදිලිද? කහ පාට තෙලක් තමයි මේකෙද ලැබෙන්නේ. මේකේ අපි නමක් කියනවා මොකද? නයිට්‍රෝසෝ ඇමීන් කියලා. එතකොට මොකද්ද? ද්විතීයික ඇමීන මෙන්න මේ සෝඩියම් නයිට්‍රයිඩ් සහ තනුක HCl සමග ප්‍රතික්‍රියා කරලා නයිට්‍රෝසෝ ඇමීන් කියන කහ පාට තෙල නිර්මාණය කිරීමක් කරනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ආකාර එකක් එන්නේ එකම එක අවස්ථාවක විතර මේ N ද්විත්ව බන්ධනෝ කියන එක එන්නේ එකම එක අවස්ථාවක්. ඒක තමයි මෙන්න මේ ද්විතීයික ඇමීන ප්‍රතික්‍රියා කිරීම. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ ටික තමයි තියෙන්නේ මොනවාද? ඇමීන සම්බන්ධයෙන් තියෙන ප්‍රතික්‍රියා විදිහට. හරිද? හරි. ඊළඟට අපි කතා කරමු ඒමයිඩ් සම්බන්ධයෙන්. එතකොට ඒමයිඩයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කාණ්ඩයකට. ඒමයිඩයක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට සිදිත්ව බන්ධන O NH2 කාණ්ඩයක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියනවා ඒමයිඩයක් කියලා. එහෙම නැත්නම් අපිට මෙයාව ලියන්න පුළුවන් CO NH2 කියලා මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට අපිට ඒමයිඩය ලියන්න පුළුවන්. ඒ වගේම ඒමයිඩයක් අපිට පිළියෙල කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කොහොමද? කාබොක්සිලික් අම්ලයක් අරගෙන අන්නේ කාබොක්සිලික් අම්ලය සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කිරීම මගින් අපිට හරිද ඒමයිඩයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි මේක කතා කරා කාබොක්සිලික් අම්ල කියන කොටස ඇතුළේ මේක කතා කරා. ඒ වගේම අම්ල ක්ලෝරයිඩයක් අරගෙන ඒ අම්ල ක්ලෝරයිඩ් එකටත් සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් එහෙම හරිද? මෙන්න මෙහෙම සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් අන්න ඒකෙදිත් මොකද වෙන්නේ? මෙන්න මේ Cl එක ඉවත් වෙලා අන්න ඒකෙදිත් මෙන්න මේ ආකාරයට NH2 එකක් සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ ආකාර දෙකකින් අපිට ඒමයිඩ් පිළියෙල කරගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ ඒමයිඩ් වල ප්‍රතික්‍රියා මොනවාද කියන එක ගැන. ඒමයිඩ් වල ප්‍රතික්‍රියා යටතේ අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම තියෙන ඒමයිඩයක් ගත්තොත් මෙන්න මේ ඒමයිඩයට අපිට එකතු කරන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ ආකාරයට එකතු කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමේදී මෙන්න මේ ආකාරයට RC ද්විත්ව බන්ධන O OH ඍණ Na ධනායනය සහ හරිද ඇමෝනියා වායුව පිට වෙලා එනවා. මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. හරිද? මෙන්න මේ O ඍණ Na ධන එක්කෙනාට මොකක් හරි අම්ලයක් අපි දැම්මොත් එහෙම අන්න ඒකෙදි නැවතත් අපිට කාබොක්සිලික් අම්ලය මෙන්න මේ ආකාරයට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට තියෙන N ඒමයිඩ් එකට N ඒමයිඩයක් කියන්නේ මෙන්න මේ විදිහට R කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියනවා N ඒමයිඩයක් කියලා. මෙන්න මේ N ඒමයිඩ් එකටත් අපිට එකතු කරන්න පුළුවන් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න එහෙම එකතු කිරීමේදී මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ ලවණය නිර්මාණය කරලා ප්‍රාථමික ඇමීනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ප්‍රාථමික ඇමීනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ N ඒමයිඩ් නැත්නම් N ඒමයිඩත් සමග තනුක NaOH ප්‍රතික්‍රියා කිරීමේදී මෙන්න මේ විදිහට කාබොක්සිලික් අම්ලයේ ලවණය සහ ප්‍රාථමික ඇමීනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි කතා කරොත් එහෙම මෙන්න මේ ඒමයිඩයක් අවසානයේදී
ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරවලා දෙවනුවට ජලය හෝ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාණ්ඩය සම්පූර්ණයෙන්ම CH2NH2 කාණ්ඩයක් බවට පත් වෙලා අපිට ප්‍රාථමික ඇමීනයන් ලබා දෙනවා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට අපිට ප්‍රාථමික ඇමීනය ලබා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඒමයිඩ් වල ප්‍රතික්‍රියා තියෙන්නේ. එතකොට මේ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම ඕගනික් වීඩියෝ සෙට් එකක්, ඒ කියන්නේ ඕගනික් වීඩියෝ විශාල ප්‍රමාණයක් මගින් අපි කතා කරලා තියෙනවා මොනවාද සම්පූර්ණ ඕගනික් වල තියෙන ප්‍රතික්‍රියා පිළිබඳව සහ යාගේ යාන්ත්‍රණ පිළිබඳව කතා කරලා තිනවා. මින් ඉදිරියට එන වීඩියෝ වලදී අපි කතා කරන්නේ සමාවේයකතාවය කතා කරන, ඒ වගේම පාස් පේපර් කතා කරන, ඒ වගේම මෙන්න මේකෙදී සියලුම සංයෝගවල IUPAC නාමකරණය කොහොමද කරන්නේ කියන එක ගැන පොඩි වීඩියෝ එකක් අපි කරනවා. එන්නේ මේ විදිහට අපි ඕගනික් වීඩියෝ සීරීස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.